හොඳයි අද මම ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි වොෂින් මැෂින් එක ඔන් කරලා කැරකෙද්දි ලොකු සද්දයක් යනවා කියන එකට පිළිතුරු තමයි අද අරන් ආවේ. මේක ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඊටාම සරලව ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ එකකට නම් බැලුවොත් එහෙම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe එකක් දාගෙන අපි වීඩියෝ එකට යමු. SL Easy Tech channel එකට මුලින්ම ඔයාලව ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාගේ වොෂින් මැෂින් එකෙත් ලොකු සද්දයක් එනවා නම් අනිවාර්යයෙන්ම අද කියලා දෙන ටික චෙක් කරලා බලන්න. එහෙම වුණොත් එහෙම වොෂින් මැෂින් එකේ මෝටරේට වෙන්න තියෙන හානිය අවම වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පුල් ඔටෝමැටික් වොෂින් මැෂින් එක ටබ් එක සම්බන්ධ කරලා තියෙන්නේ ස්ප්‍රින් ෂොකට් 4කින්. මේව එකක් හරි ඩැමේජ් වුණොත් එහෙම වොෂින් මැෂින් එක කැරගෙද්දී ලොකු සද්දයක් ඇහෙනවා. මම එක වීඩියෝ එක ඉස්සරහට යද්දී ගලවන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. ඒ වගේම තමයි නියමිත ප්‍රමාණයට වඩා ඔයා රෙදි දාලා වොෂින් මැෂින් එකේ හොදනවා නම් එහෙම අද මම කියලා දෙන රිපෙයාර් එක කරන්න වෙයි ඔයාටත්. ඒ නිසා ඔයා වොෂින් මැෂින් එක රෙදි දාලා හොදද්දී බ්ලැන්කට් වගේ දේවල් භාවිතා කරනවා නම් වොෂින් මැෂින් එකේ උපරිම ධාරිතාව ගැන සැලකිලිමත් වෙලා රෙදි දාන්න. මේක දිගුකල් පැවැත්මලත් එතකොට බලපානවා. අනිත් කාරණේ තමයි වොෂින් මැෂින් එකේ ටබ් එක කරගෙද්දී ටබ් එක ගිහිල්ලා ඉවරලා වටේ බොඩිය වදිනවා. එතකොට බොඩියක් ඩැමේජ් වෙන්න පුළුවන්. මේකට පුල් ඔටෝමැටික් වොෂින් මැෂින් වල සේෆ්ටි ස්විච් එකක් දාලා තියෙන්නේ. සමහර වෙලාවට මේ ස්විච් හරියට වැඩ කරන්නේ නැහැ කාලයක් පාවිච්චි කරපුවාම. දැන් මම ඔයාලට ඔයාගේ වොෂින් මැෂින් එකෙත් මේ ගැටලුව තියෙනවා නම් බලා ගන්න කොහොමද කියලා දෙන්නම්. මේ විදිහට වොෂින් මැෂින් එකේ දොර ඇරලා ඉවරලා බලන්න ටබ් එක කොට හරි පාත් වෙලා, ඒ කියන්නේ ඇද වෙලා තියෙනවද කියලා. මේ ටබ් එක පැත්තකට ඇද වෙලා තිබ්බොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම ස්පින් 4 මාරු කරන්න වෙනවා. එහෙම වෙලා තිබ්බේ නැතත් ඔයා වීඩියෝ කරගම් බලන්න. ඔයාලට අනාගත දවසක හරි වැදගත් වෙයි. මේ විදිහට මුලින්ම මේ කොටස අරගෙන ඉවර වෙලා මෙතන තියෙනවා මේ රබර් ආවරණ දෙකක්. ඒක ඇතුලේ තමයි ඇන දාලා තියෙන්නේ. මේක දාලා තියෙන්නේ ඇන මලකඩ කනවට. ඒ නිසා මුලින්ම මේ ආවරණ දෙක මම ගලව ගන්නවා. ඊට පස්සේ මේක ස්ක්‍රූ වෙන දෙකක් තියෙන එකත් ගලව ගන්න. දැන් මේ කෑල්ල උඩට ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඇන දෙකක් තියෙනවා ඔයාලට පේන ඇති. මෙන්න මෙතන තියෙන එකයි එකත් ගලව ගන්න ඕන. ඒ වගේම තවත් මේ වගේ මැනයක් තියෙනවා එහා පැත්තේ එකත් ගලව ගන්න ඕන. මම එක කලින් ගැලෙව්වා. ඊට පස්සේ පිටිපස්ස කොටසේ මෙන්න මෙතන යන දෙකක් තියෙන ඒකත් ගලව ගන්න ඕන. මම ඒ ටිකත් ගලවලා තියෙන්නේ. දැන් මේ කොටස අපිට මේ විදිහට උස්සපුවාම ගැලවිලා එනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් ටබ් එක තියෙන විදිය. මේ ටබ් එක පැත්තකට ඇද වෙනවා. ඒ කියන්නේ ස්ප්‍රින් එකක් ඩැමේජ් වුණාම එක පැත්තකින් ටබ් එක බහිනවා. එතකොට තමයි රෙදි සේදෙද්දී ගොඩක් සද්ද ඇහෙන්නේ. මේකේ පොඩි ස්විච් එකක් තියෙනවා. බාර් ටබ් එක වදිනවා නම් බොඩි එකේ ඔටෝ ඔෆ් වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොටස. මෙන්න මේකේ තියෙන මේ තහඩු කොටස වෙලාවකට දිරලා කැඩෙනවා. ඒ වගේ වෙලාවට මැෂින් එක ඔටෝ කියන්නේ ඔෆ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මැෂින් එක සේෆ්ටියට ඔෆ් වෙන්න තියෙන්නේ. ඒක ඒ වෙලාවට ඔෆ් වෙන්නේ නැතුව දිගටම වැඩ කරනවා. එතකොට තමයි අපිට ගොඩක් සද්ද ඇහෙන්නේ. ඔයාලට දැන් මම මේ පෙන්නන්නේ ස්ප්‍රින් ෂොකට්. ඒවා හතරක් තියෙනවා. ඒ හතරෙන් තමයි ටබ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ස්ප්‍රින් හතරෙන් එකක් හරි ඒ කියන්නේ ටෙන්ෂන් අඩු වුණොත් එහෙම එක පැත්තකට පාත් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන ස්ප්‍රින් මලට කන්නත් පුළුවන්. සමහර වෙලාවට එහෙම වුණාම ස්ප්‍රින් කැඩලාම යන්න පුළුවන්. ටබ් එක ගලවන්න නැතුව මේ ස්ප්‍රින් කොටස මාරු කරන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙන ටබ් එක පොඩ්ඩක් උඩට උස්සලා මේ ස්ප්‍රින් කොටස පල්ලෙහාට පාත් කරපුවාම ගැලවිලා එනවා. ඔයාට වඩාත් පැහැදිලි වෙන්න මම මේ ටබ් එක ගලවලාම පෙන්නන්නම්. ඔයාලට දැන් පේනවා ඇති මේ ටබ් එකම මම දැන් එළියට ගලවලා අරන් තියෙන්නේ. මේ තියෙන්නේ ස්ප්‍රින් 4. මේකට තමයි ටබ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ෂොකට් 4 ටබ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේකේ ස්ප්‍රින් එකක් තියෙනවා. ඒකෙන් තමයි බර වැටෙන්න ටබ් එක බැලන්ස් කරලා තියාගන්නේ. මේ කොටස තමයි ටබ් එක ඉහළ කොටසට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන ස්ප්‍රින් ඩැමේජ් වුණාම තමයි ඒ කියන්නේ මේකේ ටෙන්ෂන් අඩු වුණාම තමයි ටබ් එක පැත්තකට පාත් වෙන්නේ. ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම රෙදි දාද්දී ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න. ටබ් එක ආයේ මේකෙන් තියද්දී මේ ස්ප්‍රින් 4 දාගෙන තියන්නත් පුළුවන්. එහෙම නැතුව ටබ් එකට ස්ප්‍රින් දෙකක් දාලා තියන්නත් පුළුවන්. ඔයාලට පාස් විදිහකට එක කරන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා වොෂින් මැෂින් එකේ ටබ් එක ඇද වෙන්නේ ඇයි කියලා. ඒකට තමයි මේ වීඩියෝ කරන් ආවේ. ඔයාගේ වොෂින් මැෂින් එකෙත් ටබ් එක පැත්තකට ඇදලා තිබ්බොත් එහෙම මේ ස්ප්‍රින් දාන්න වෙනවා. ඒ නිසා ඔයත් මේ ගැන දැනගෙන ඉන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙමනම් ඔයා අනිත් අයට බලා ගන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්නත් අමතක කරන්න එපා.